කතා කරන්නේ එයා ගිය ගමන ගැන. එයා රජ සැප අතහැරියා, අඹු දරුවන් අතහැරියා, ලෝකයම අතහැරියා. ඒත් ඒ හැමෝටම අමතක වුණ එක දෙයක් තියෙනවා. එයා ගියේ මාවත් අතහැරලා නෙවෙයි, මාව ඒ හැම වේදනාවකම ඉතිරි කරලා. මම යශෝදරා. මේ මගේ කතාවයි. එදා රෑ රාහුල පුතා ඉපදුණු දවසේම එයා කිසිම දෙයක් නොකියා යන්න ගියා. මම හිතුවා මගේ ලෝකය එතනින් ඉවරයි කියලා. ඒත් මම තීරණය කළා මම මාලිගාවේ ඉන්න රජබිසවක් නෙවෙයි කියලා. එයා වනාන්තරයේ ගත කරන දුෂ්කර ජීවිතයේ සෙවණැල්ල වෙන්න. එයා වනාන්තරයේ බිම නිදාගන්නව නම් මම මාලිගාවේ සුව පහසු යහනේ නිදාගන්නේ කොහොමද? එයා එක වේලක් කනව නම් මම කොහොමද රාජභෝජන භුක්ති විඳින්නේ? මම ආභරණ ගැලවුවා, මම මගේ කොණ්ඩය කැපුවා. මම මාලිගාව ඇතුළේම මහන වුණා. අවුරුදු 6ක්. එක දවසක් නෙවෙයි. මම හිටියේ හිරගෙදරක නෙවෙයි, ඒත් මගේ හිත තිබුණේ එයා ඉන්න ඒ වනාන්තරේ. මම දන්නවා එයා සොයන්නේ මහා සත්‍යයක් කියලා. ඒ සත්‍ය සොයාගන්න මම එයාට බාධාවක් වුණේ නැහැ. මම මාලිගාවේ ඉඳගෙන එයා වෙනුවෙන් ලොකුම පරිත්‍යාගය කළා. මම මගේ ආදරය අතහැරියා. එයාට නිදහසේ සත්‍ය සොයාගන්න ඉඩ දීලා. අන්තිමේදී එයා ආවා. හැබැයි මගේ ස්වාමියා විදිහට නෙවෙයි, ලෝකේම ශාස්ත්‍රූවරයා විදිහට. එදා මම එයාගේ පාමුල වැටිලා අඬද්දි එයා මගේ දිහා බැලුවේ මහා කරුණාවකින්. එදා මට තේරුණා මම මේ අවුරුදු 6 පුරාම විඳපු වේදනාව අපතේ ගියේ නෑ කියලා. මගේ ඉවසීම තමයි එයාව බුදු කළේ. ගැහැණියකට පුළුවන් ලෝකයක් හදන්න වගේම ලෝකයක් දිනන්න උදව් කරන්න. මම යශෝදරා. මම අත්හැරියේ නැහැ. මම මහා බලයක් වුණා. ඔබේ ජීවිතේත් ඔබ කරන කැපකිරීම කවදා හරි මහා ඵලයක් දේවි.